තවත් කෙනෙක්ගේ පෝස්ට් එකකට ඔයා ලයික් එකක්ද කමෙන්ට් එකක්ද එහෙමත් නැත්නම් hina ලකුණක් එයාගේ හිත රිදෙන මොකක් හරි කමෙන්ට් එකක්ද ඔයා දාන්නේ. අපි අද ඒ ගැන කතා කරමු. ඉතින් ගොඩාක් දෙනෙක් ස්මෝල් බිස්නස් කරන්න තෝරගන්න පාර තමයි මේ ඔන්ලයින් ක්‍රමවේදය. ඒ සඳහා TikTok, Facebook කියන සමාජ මාධ්‍යයන් යොදා ගන්නවා YouTube. ඉතින් එතකොට මොනාම හරි බිස්නස් එකක් කරන කෙනෙක් ඒ සම්බන්ධව පෝස්ට් එකක් දාපුහම ගොඩාක් වෙලාවට ඒ පෝස්ට් එකට කමෙන්ට්ස් දාන්නේ ලයික් දාන්නේ කොහොම අයද? තමන් අඳුරන අයද? තමන්ගේ හිතවත්ද? නෑද ඇයිද? එහෙමත් නැත්නම් තමන් කවදාකවත් දැකලා නැති තමන්ට ඕඩර්ස් දුන්න පිරිස්ද? එහෙමත් නැත්නම් තමන් කවදාකවත් දැකලා නැති හැබැයි තමන්ගේ පේජ් එකට තමන්ගේ බිස්නස් එකට ආදරය කරන තවත් කවුරු හරි එක්කෙනෙක්ද? ඔව් ගොඩාක් වෙලාවට අපිට කමෙන්ට්ස් දාන්නේ අපිව නොදන්න මිනිස්සු. ඒක නේද ඇත්ත කතාව. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු. ඔව් ගොඩාක් ස්මෝල් බිස්නස් කරන අය Facebook, TikTok මේ වගේ මාධ්‍යයන් තෝරගන්නවා ඒගොල්ලන්ගේ බිස්නස් එකේ පෝස්ට් දාන්න. එතකොට මේවා ලස්සන පෝස්ට් හදලා මේවා ෂෙයා කරාම තව කෙනෙක්ට වටිනවද ඒකට hina මාක් එකක් දාන්න. හරිද? hina වෙන්න දෙයක් නෙවෙයි ස්මෝල් බිස්නස් එකක් කරනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක් මම දකින විදිහට. ගෙදර වැඩ බැලන්ස් කරගෙන, ළමයින්ගේ වැඩ බැලන්ස් කරගෙන, තව ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එක බැලන්ස් කරගෙන, මේ හැමදේම බැලන්ස් කරගන්නේ මේ විදිහට මේ ස්මෝල් බිස්නස් එක කරන්නේ. සමහර වෙලාවට කෙනෙක් පැය 8න් කරන රස්සාව ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක් පැය 24ම කරනවා. ඔන්න ඕක තමයි සාමාන්‍ය රස්සාවක සහ ස්මෝල් බිස්නස් එකක් කරන අය අතර තියෙන වෙනස. කාලය ඒගොල්ලන්ට පාලනය කරන්න බෑ. ඒ කියන්නේ කාලය සමහර වෙලාවට රැකියාවක් කරන කාලය වගේ 3 ගුණයක් යනවා ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක්ට. එතකොට මේ කෙනා පෝස්ට් එකක් දාපුවම ඔයා දක්වන රියැක්ට් එක මොකද්ද? හાર્ට් එකක්, ලයික් එකක් මේ වගේ දෙකින් නේද? ඒ වුණාට සමාජයේ පිරිස් ඉන්නවා මේ පෝස්ට් වලට හරිම ඒ කියන්නේ කෙනාගේ හිත රිදිලා යන විදිහට. එහෙමත් නැත්නම් මේ කෙනාගෙන් කිසි දෙයක් මිලදී අරගෙනවත් කිසිම දෙයක් කාලවත් නැහැ. හැබැයි හිත රිදෙන කමෙන්ට්ස් දානවා. ඉතින් මේක සාධාරණද? ඔයාලා මට මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වීඩියෝ එකට. ඒක සාධාරණද කියන එක. ඊට අමතරව ඒ කෙනා ගොඩාක් වෙලාවට තමන්ගේ ශේෂ්ත්‍රයේම කෙනෙක් ඉන්න කෙනෙක් වුණාම හරි අපි කතා කරමුකෝ කේක් ගැන. කේක් හදන ශේෂ්ත්‍රයේම ඉන්න කෙනෙක් මට හිත රිදෙන්න කමෙන්ට්ස් දානවා නම් මට මොකද්ද ඇති වෙන හැඟීම? ඒ වගේම තමයි ඔය කමෙන්ට් එක මම විතරක් දකිනව නෙමෙයිනි කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩාක් දෙනෙක් දකිනවා. එතකොට මොකද්ද වෙන්නේ? මම ගැන ඒගොල්ලෝ වැරදියට හිතනවට වැඩිය දාන කෙනා ගැන වැරදියට තමයි හිතන්නේ. මොකද ඇයි මේ කෙනා මෙහෙම දාලා තියෙන්නේ? කවදාවත් මේ කෙනාගෙන් ඕඩරයක්වත් ගත්ත නැති කෙනෙක්. අනික මෙයාත් කේක් හදන කෙනෙක්. ඇයි මෙයා මෙහෙම දාලා තියෙන්නේ? ඔන්න ඔය දේ හිතනවා නේද? ඉතින් තවත් කෙනෙක් පිළිබඳව ගැරහුමට දෙයක් කරන්න කලින් කීප වතාවක් හිතන්න මේක කළ යුතු දෙයක්ද කියන එක. මොකද ස්මෝල් බිස්නස් කරන හැමෝම එකම මට්ටමේ නෑ. එක එක මට්ටම් වල ඉන්නේ. තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණය, තමන්ගේ ප්‍රසන්ටේෂන්, තමන්ගේ මාකටින්, තමන් දෙන ක්වොලිටි එක මේ හැමදේම මත තමයි බිස්නස් එකක් රැඳිලා තියෙන්නේ. ඉතින් එතකොට තමන් කරන කියන දේ අනුව තමයි තමන්ට අස්වැන්නෝ අපුර ගන්න වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අද මට කියන්න ඕනේ උනේ. ඕකයි අද හදපු ලස්සන අම්ම කෙනෙක්ට කේක් එක. එහෙනම් ආයෙමත් දවසක අපි රස කේක් එකකින් හම්බ වෙමු.